Hi everyone, good morning, it's Vira. ඉතින් අද ඔන්න Monday morning අප්‍රේල් මාසෙත් ගෙවිලා යනවා. හරියම ඉක්මනට මේ අවුරුද්ද දැන් අතරම පටන් ගත්ත ජනවාරි මාසේ කරපු දේවල් මට තාම මතක නිකන් අද ඊයේ වගේ. ඉතින් හරියම ඉක්මනට අවුරුද්ද ගෙවිලා යනවා. ඒත් එක්කම පහුගිය දවස්වල ගොඩක් අය අහපු ප්‍රශ්නයක් තමයි කොහොමද මේ ඔන්ලයින් ස්පේස් එකේ තියෙන බිස්නස් එකක් ට්‍රස්ට් කරන්නේ? අපිට පේන විදිහට මේ ඔන්ලයින් ස්පේස් එකේ තියෙන බිස්නසස් ඔක්කොම ස්කෑම්ස් වගේ. කොහොමද මේක ෆිල්ටර් කරලා ගන්නෙ? කොහොමද අපි හරියටම දැනගන්නේ මේක ලෙජිටිමේට් බිස්නස් එකක් කියලා? ඉතින් මේක හොඳ ප්‍රශ්නයක් ඇත්තටම. පහුගිය දවස්වල කතා කරපු ගොඩාක් අයගේ තිබ්බ මේන්ම කන්සර්න් එක තමයි මේක. ඉතින් දැන් කොහොමද අපි ඇත්තට මේක හොයාගන්නේ? මම හැමදාම කියනවා වගේ මේ බිස්නස් එකේ ලෙජිටිමසි එක ගැන ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් තියෙනවා නම් මට පුළුවන් ඔයගොල්ලන්ට ඕස්ට්‍රේලියාව වල, නිව්සීලන්ත වල එහෙමත් නැත්නම් අපි මේ බිස්නස් එක 40+ ලොකේෂන්ස් වල වර්ල්ඩ් වයිඩ් ඔපරේට් කරනවා. ඒ හැම ලොකේෂන් එකකටම ඔයා ලෝකෙ කොහේ වුණත් ඉන්නේ අපි ඔපරේට් කරන හැම ලොකේෂන් එකකම ලෙජිටිමසි එක චෙක් කරගන්න මේක ටැක්සබල්ද ලෙජිටිමේට්ද කියලා චෙක් කරගන්න මට ඔයාව ගයිඩ් කරන්න පුළුවන්. ඒක තමයි ෆස්ට් තිං. සෙකන්ඩ් තිං තමයි ඇත්ත ඔන්ලයින් ස්පේස් එකේ ගොඩක් ස්කෑම්ස් තියෙනවා. මමත් මේ සයිඩ් හසල් එකක් හොයන කාලේ මම මගේ ස්ටෝරි එක කියද්දි ගොඩක් කියලා තියෙනවා. සයිඩ් හසල් එකක් හොයන කාලේ ගොඩක් ස්කෑම්ස් වගේ පිරමීඩ් ස්කීම්ස්, MLM ස්කීම්ස් මේවට මම අහුවෙන්න ගියා. ඇත්තටම මම බිස්නස් එකක් කිසිම වෙලාවක පටන් ගන්නේ නැහැ මගේ හොඳ රිසර්ච් එකක් නැතුව. මම හැම වෙලෙම බලනවා මං ඉන්න රටේ මට මේක කිසි ප්‍රශ්නයක් නැතුව අර ලීගල් ප්‍රශ්න වලට යන්නේ නැතුව මේක ඔපරේට් කරන්න පුළුවන්ද කියලා. ඉතින් ඒ රිසර්ච් එක කරන කාලෙදී මට මාත් එක්ක කතා කරපු අය කිසිම කෙනෙක් මට කිසිම සපෝට් එකක් දුන්නේ නැහැ. ඒක ඇත්තටම ලෙජිටිමේට් ටැක්සබල් බිස්නස් එකක්ද ඕස්ට්‍රේලියාවේ කියලා හොයාගන්න. ඉතින් මෙහෙම යනකොට තමයි මට තේරුනේ ඒවා ඔක්කොම පිරමිඩ් ස්කීම්ස්, MLMs නැත්නම් ඔක්කොම ස්කෑම්ස් එහෙම කියලා. At one point in my life I found out about this business and I did the same research I did for everything else. ඉතින් එතකොට තමයි මට මේ බිස්නස් එකේ ලෙජිටිමසි එක හරියටම ප්‍රූව් කරගන්න පුළුවන් වුණේ. ඒක සෙකන්ඩ් තිං. ඔයාට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ බිස්නස් එකේ ලෙජිටිමසි එක ගැන මෙන්ට විදිහට මාව කන්ටැක්ට් කරන්න පුළුවන්. මට පුළුවන් ඔයාව ගයිඩ් කරන්න. ඔයා මේ ලෝකේ කොයි රටක හිටියත් මට ඔයා ඉන්න රටේ ලෙජිටිමසි එක චෙක් කරගන්නවව ගයිඩ් කරන්න පුළුවන්. සෙකන්ඩ් තිං තමයි එහෙම ගයිඩ් කරාම ඔයා ගිහිල්ලා ඒ රිසර්ච් එක කරන්න. එහෙමත් නැත්නම් මට පුළුවන් මම ඔයාව ග්ලෝබල් අපේ VIP group එකකට ඇඩ් කරනවා. ඔයා මේ බිස්නස් එකට sign up වෙන්න කැමති වුණාට පස්සේ ඒ group එකේ ඔයාට පෙනේවි ඔයා ඉන්න රටේ වුණත් ගොඩාක් අය මේ බිස්නස් එක කරනවා. ගොඩාක් අය සක්සස් වෙලා ඉන්නවා. එතකොට ඒගොල්ලන්ගේ ස්ටෝරීස් ෆලෝ කරලා ඕනනම් ඒගොල්ලන් කන්ටැක්ට් කරලා ඔයාට පුළුවන් මේ බිස්නස් එකේ ලෙජිටිමසි එක හරියටම ඔයා ගවර්න්මන්ට් එකත් එක්ක චෙක් කරනවා වගේම තව කෙනෙක්ගෙන් උනත් බිස්නස් එකේ ඉන්න කෙනෙක්ගෙන් උනත් චෙක් කරගන්න. ඒ තමයි සෙකන්ඩ් තිං. තුන්වෙනි දේ තමයි ඇත්තටම ඔයා මේ බිස්නස් එකේ ලෙජිටිමසි එක ගැන ඩවුට් කරන්නේ කාගේ හරි ගොසිප් එකක් මත නම්. කවුරු හරි ඔන්ලයින් ස්පේස් එකේ කියනවා නම් මේකත් එහෙමයි මේ අරකත් මේ ඒකයි ඒ වගේම මේ බිස්නස් එකත් ඔය කියනවා වගේම ස්කෑම් එකක් තමයි ආයේ කිසිම වෙනසක් නැහැ එහෙම කියලා. ඔය ඉස්සෙල්ලාම බලන්න ඕනේ ඒ වර්ඩ් එක ස්ප්‍රෙඩ් කරන කෙනාගේ බෑග්ග්‍රවුන්ඩ් එක මොකක්ද කියලා. ඇත්තටම එයා මේ බිස්නස් එක කරපු කෙනෙක්ද? එහෙමත් නැත්නම් එයා කාගේ හරි කතා බහකට රැවටිලා එයා කාගේ හරි වචනයකට රැවටිලා මේ විදිහට නෙගටිව් විදිහට දේවල් ස්ප්‍රෙඩ් කරනවාද? ඒක ඇත්තටම බලන්න ඕනේ. මොකද සමහර අය ඉන්නවා කිසිම වෙලාවක දන්නේවත් නැහැ මේ බිස්නස් එක මොකක්ද කියලා. මේ බිස්නස් මොඩල් එක ගැන එක පොඩ්ඩක්වත් දන්නේ එක වචනයක්වත් දන්නේ නැහැ. ඒත් ඒගොල්ලෝ අර නෙගටිව් මාකටිං through මේ හැම දෙයක්ම අර සමහර කට්ටිය ඉන්නවා ඒගොල්ලන්ගේ කන්ටෙන්ට්ස් පොඩ්ඩක් වයිරල් කරගන්න නිකන් නෙගටිව් මාකටිං කරන අයත් ඉන්නවා. ඉතින් ඒ වගේ අයට අහු වෙන්න එපා. කවුරු හරි කෙනෙක් ඔයාට පේනවා නම් මොනම මේ බිස්නස් එක කියන්නේ නෙමෙයි මං කියන්නේ විතරක් නෙමෙයි මං කියන්නේ. ඕනම බිස්නස් එකක් ගැන මේ ඔන්ලයින් ස්පේස් එකේ තියෙන ඕනම දෙයක් ගැන කවුරු හරි කියනවා නම් ස්පෙસિෆිකලි කියනවා නම් මෙන්න මේක ගැන මම කතා කරන්නේ. එතකොට මේක ස්කෑම් එකක් කියලා. ඔයා හරියටම බලන්න ඕනේ මේ කියන කෙනා කොහොමද ඒක දන්නේ කියලා.
ඔයාලා නම් ඒ කියන කෙනා එකම වෙරිෆයි කරගන්න ඇයි ඔයා එහෙම එකක් කිව්වේ? ඔයා කොහොමද ඒක දන්නේ හරියටම? ඔයා මේ බිස්නස් එක කරලා තියනවාද? එහෙමත් නැත්නම් ඔයා දන්න කෙනෙක් කරලා ඔයාට ප්‍රූෆ් තියනවාද? එහෙම මොකක් හරි දෙයක් හරියටම දැනගන්න ඕනේ. මොකද මේ දවස්වල මිනිස්සු කියන ඒවා එහෙම විශ්වාස කරන්න පුළුවන් දේවල් නෙමෙයි. ඒකයි මම හැම වෙලෙම කියන්නේ මම උනත් කියනවා මේ බිස්නස් එක ලෙජිටිමේට් කියලා. ඒත් ඔයාටම පුළුවන්. මම හැම වෙලෙම කියනවා මම ඔයාව ගයිඩ් කරනවා. මම ඔයාව ගයිඩ් කරනවා ඔයා ඉන්න රටේ මේ බිස්නස් එකේ ලෙජිටිමසි එක හරියටම බලා ගන්න. ඉතින් එතකොට මගේ මේ වචනෙට නෙමෙයි මේ බිස්නස් එක ට්‍රස්ට් කරන්න කවදා හරි ඔයා හරියටම බලලා මම ගයිඩ් කරාට පස්සේ ආ ඉන්න රටේ ගවර්න්මන්ට් එකත් එක්කලා ඒ ලෙජිස්ලේෂන්ස් එක්කලා ඔයා බලලා තමයි ඔයා ට්‍රස්ට් කරන්න පටන් ගන්න මේ බිස්නස් එක ලෙජිටිමේට්. මේකෙන් ඇත්තටම හම්බ කරන්න පුළුවන්. මම ටැක්ස් පේ කරන්න පුළුවන්. ඒ කියන්නේ මේක ලෙජිටිමේට් බිස්නස් එකක් කියලා. ඉතින් ඔය ටික තමයි මට කියන්න ඕනුනේ. ඇත්තටම ඔන්ලයින් ස්පේස් එකේ ගොඩාක් නෙගටිව් මාකටිං තියෙනවා. හැම ඔන්ලයින් බිස්නස් එකක්ම ස්කෑම් එකක් කියලා. එහෙම නෑ. මොකද ඒ ගැන හොඳ රිසර්ච් එකක් කරපු කෙනෙක් විදිහට මම දන්නවා හැම ඔන්ලයින් බිස්නස් එකක්ම ස්කෑම් එකක් නෙමෙයි. ගොඩාක් දේවල් අපිට ඔයත් රිසර්ච් එකක් කරන කෙනෙක් නම් ඔයාලට පෙනේවි. ඔයා හොයාගන්න ගොඩාක් ඔපචුනිටිස් ස්කෑම්ස් විදිහට තමයි අපිට කැටගරයිස් කරන්න වෙන්නේ. මොකද ඒ වගේ කිසිම රියල් ප්‍රොඩක්ට් එකක්වත් සර්විස් එකක්වත් පේන්නේ නැහැ. ඔයාලට මෙන්ටර්ෂිප් කෝචින් ඒවා මුකුත් නැහැ. මන්ත්ලි සේල්ස් කෝටා එකක් තියෙනවා. ඒක මීට් කරේ නැත්නම් ඔයාට සේල්ස් කරන්න බැරි වුණොත් ඔයා හරි බිස්නස් එකේ බඩු අරගෙන ඔයා ඒ කෝටා එක මීට් කරන්න ඕනේ. නැත්නම් ඔයාගේ බිස්නස් එක ඕවර්නයිට් ඩිසපියර් වෙනවා. ඉතින් ඒ කිසිම දෙයක් මේ බිස්නස් එකේදී වෙන්නේ නැහැ. ඉතින් හරිම ට්‍රාන්ස්පේරන්ට් විදිහට තමයි මේ බිස්නස් මොඩල් එක හදලා තියෙන්නේ. කාට හරි ඉන්ට්‍රෙස්ටඩ් නම් I can give you an offer to explore this business model, and after that, after 30 or so days, you can say yes or no. That's your decision. That's totally your decision. ඉතින් කිසිම push කිරීමක් කිසිම දෙයක් නැහැ. ඔයාට පුළුවන් වගේ රිසර්ච් එක කරලා ඔයාටම තේරෙනවා නම් මේක හොඳයි මේ බිස්නස් මොඩල් එකෙන් මට හම්බ කරන්න පුළුවන්, මේක මට හොඳ සයිඩ් හසල් එකක්, කවදා හරි මට plan A එකක් විදිහට ඩෙවලොප් කරගන්න පුළුවන් plan B එකක් මේ වෙද්දි කියලා ඔයාට හිතෙනවා නම් ඔයාට පුළුවන් බිස්නස් එක දෙකටම කරගෙන යන්න. ඉතින් ඔය ටික තමයි මට ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න ඕනේ. එහෙනම් හෙටත් එන්න ඔයගොල්ලන් වැඩිම අහන්න තවත් එක ප්‍රශ්නයක් එක්ක. See you.